we are trying to fix our boat. Hey, I got up rude and we almost 1.5 hour to 2 hours we spent just to get visa. Hi, we are already outside waiting for taxi. දැන් මෙහි වෙලාව 7:23යි. අපි ඉන්නේ අතරම බිෂේක් වල. බිෂේක් කියන්නේ කිර්ගිස්තාන් වල. අපි ගොඩක් ටයිම් ගියා අපිට හැමදේම කරගන්න. එයාලා ගොඩක් වෙල්කම් කරන්නෙත් නැහැ. ගොඩක් ඩිස්ටර්බ් ටැක්සිස් ගැන කියලා මේ එයාපෝට් එකේ ඒත් කොහොම හරි අපි එළියට ආවා. දැන් ටැක්සි එකට බලන්න. අපිට එයාපෝට් එක ළඟ ඉඳන් අපේ අපාර්ට්මන්ට් එකට එන්න විනාඩි 45ක් වගේ ගියා. මේක තමයි අපේ අපාර්ට්මන්ට් එක. අපිට මේක හම්බුනේ නම් booking.com එකෙන් සාමාන්‍යයෙන් අපිට හොඳ ඔෆර් එකක් හම්බුණා. තැනත් ලස්සනයි, ලස්සන වීව් එකකුත් තියෙනවා. අපිට per day $30 වගේ තමයි ඒ අපාර්ට්මන්ට් එක උනේ. ඒක 3 BHK එකක්. ඒ වුණාට bedrooms දෙකක ලොකු beds දෙකක් තිබුණා. couple දෙකක් ආව නිසා අපිට ඇත්තටම මේ අපාර්ට්මන්ට් එක අපි හිතුවට වඩා ලස්සනයි. අපි හැමෝටම ඉන්න ලස්සන තැනක්. ඒ කියන්නේ ලස්සන වීව් එකක් එක්ක තියෙන නිසා අපිට මෙතන ස්පෙෂල් තැනක් වුණා. අනිත් එක අපි මේ ට්‍රිප් එක ආවේ අපේ යාළුවෝ දෙන්නෙක් එක්ක. ඒ දෙන්න තමයි ජීවානි and ප්‍රයස්. ඉතින් මේ තමයි අපේ ලස්සන අපාර්ට්මන්ට් එක. අපි ඉතින් දැන් චුට්ටක් රෙස්ට් කරන්න තමයි හිතුවේ. මොකද අපේ ට්‍රැවල් එක දිග නිසා ගොඩක් ටයිම් අපි ස්පෙන්ඩ් කර ෆ්ලයිට් එක ඇතුලේ වගේම වීසා ප්‍රොසෙස් එකටත්. ඉතින් අපි හිතුවා චුට්ටක් එළියට ගිහිල්ලා කාලෙමු කියලා රෙස්ට් කරන්න කලින් අපේ ඒ කියන්නේ අපේ අපාර්ට්මන්ට් ඕනර් අපිව එළියට එක්කන් ගියා එයාගේ කායකින්. තැන් චුට්ටක් පෙන්නන්න. මොකද අපි අලුතින්ම නෑවේ. අපි දන්නේ නැහැනේ තැන්. ඒක නිසා අපි ලොකු වටයක් ගහලා යන්න හිතුවා එතන තියෙන ලස්සන මෝල් එකකට කන්න. අපි එනන් යන් දැන්. Thank you. I don't know, I feel homey. අපි දැන් කන්න යන්නේ. ඇත්තටම කිව්වොත් එයාලගේ ඩිෂස් වලට ගොඩක් ඒගොල්ලෝ මේ ස්පයිසස් ඇඩ් කරලා නැහැ. ඒත් එයාලගේ කෑම නම් මාරම රසයි. අපි දැන් ගෙදර ගිහිල්ලා චුට්ටක් රෙස්ට් කරලා ආයෙ එළියට යන්න තමයි හදන්නේ. දැන් වෙලාව 8:00 විතර ඇති. අපි ආයෙ ලෑස්ති වුණා එළියට යන්න. අපිට ග්ලොසරිස් ටිකක් ගන්න හිතුණා. මොකද අද අපි ගෙදර උයාගෙන කන්න හිතුවා. එළිය ටිකක් සීතලයි. අපි ඉතින් ඒකට හරියන විදිහට තමයි අඳගත්තේ. වෙදර් එක සාමාන්‍යයෙන් සෙල්සියස් 14ත් 15ත් අතර තමයි තිබුණේ. දැන් අපි යනවා එළියට චුට්ටක් ඇවිදින්න. මේ තියෙන යාලගේ ෆේස් රිසෙප්ෂන් එක. යාලගේ බ්‍රෙඩ්ස් එක රසයි. ලංකාවේ වගේම තමයි. එයාලගේ ගොඩක් දුරට සාමාන්‍යයෙන් ටිකර්ස් යාලගේ ග්ලොසරිස් වල මේ සෙල් කරනවා. අනිත් එක යාලගේ ප්‍රයිසස් එහෙම මාර ගණන් අඩුයි. එයාලගේ යූස් කරන කරන්සි එක තමයි සම්. ඉතින් සාමාන්‍යයෙන් බියර් එකක් අපි කම්පෙයාර් කරොත් ඩුබායි වලට ඩිරම් 8ක් වගේ තමයි වෙන්නේ. ඒක 1.8 ලීටර්ස් වගේ. මේ තියෙන යාලගේ බිස්කට් ජාති, ඒ වගේම ස්නැක්ස්, යාලා කන පාස්ටා, මේ තියෙන බිස්කට්ස්.
සුපර්මාකට් වල ලෝකල් බියර් වගේම ඉන්ටර්නැෂනල් බියරුත් ගොඩක් තිබුණා. අනිත් ලිකර්සුත් ඒ වගේමයි. මේ පීන්න තියෙන්නේ බියර්ස්ම තමයි. අපිට උයන්න අවශ්‍ය බඩු ටික අරගෙන අපි දැන් ගෙදර යන්න යන්නේ. අපි ඈතින් ඇවිදිනකොට නිකන් එයා කෙනෙක් කරගෙන හිටන් ඉන්නා වගේ බලද්දි ඒක ස්ටැචු එක. Excuse me. Hi. Dumpling? Dumpling. Same. Not dumpling. බිෂෙක් වල ලැන්ග්වේජ් එක තමයි කිර්ගිස්. එයාලා ගොඩක් දුරට රෂියනුත් යූස් කරනවා. ඉංග්ලිෂ් නම් ගොඩක් අයට අමාරුයි. සාමාන්‍යයෙන් ස්ටුඩන්ට්ලට වගේ නම් ගොඩක් කතා කරන්න පුළුවන්. ඔයාලත් මෙහෙ එන්න බලාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔයාලට ට්‍රාන්ස්ලේට් එකක් යූස් කරන්න වෙනවා අපි වගේම. අපි අද ගෙදරම කන්න හිතුවා. ඉතින් අපි ෆුඩ් ප්‍රිපෙයාර් කරන ගමන් ප්ලෑන් කරා අපි නෙක්ස්ට් ඩේ එකේ කොහෙද යන්නේ කියලා. අපි කිර්ගිස්තාන යන ප්ලෑන් කරේ මාස 3කට විතර උඩින් ඉඳන්. We are so excited. අපි හෙට යන්නේ කොහෙද කියලා බලමු. මේ තමයි හෙල්පර්. Yeah. This is chef. Chef, can you turn and say hi, chef? Hello. එහෙනම් cheers friends. එහෙනම් අපිව subscribe කරලා තියාගන්න. ඔයාලව next video එකකින් හම්බෙන්නම්. second day එකකින්. මේ travel with CNS